සමාජයේ මේ දවස්වල කතාබහක් යනවා තිරිසන් සත්තුන්ව බෞද්ධාගමික වැඩ කටයුතු වලට දායක කරගන්න එපා කියලා. ඒත් එකම මම දැක්කා මේ සමාජ මාධ්‍යවල ෂෙයා වෙනවා බුද්ධ චීවරය තිරිසන් සත්තුන්ට පළදන්න එපා. මේ තිරිසන් සතෙක් එක විශේෂිත තිරිසන් සතෙක් නිසා අපේ රටේ ඉන්න අනෙකුත් බල්ලන්ට අඩු සැලකිල්ලක් දක්වයි කියන নানা ප්‍රකාරයේ කතා අහන්න දකින්න ලැබෙන්නේ මේ දවස්වල විශේෂිත සුනකයෙක් ගැන කතාවක් ෂෙයා වෙනවා. කවුද මේ සුනකයා? සුනකයා ගැන කතා කරන්න ඉස්සලා පුතේ මුළු මහත් ලෝකයේම දැන් අවධානය යොමු වෙලා තියෙන දෙයක් තියෙනවා. ගිය අවුරුද්දේ 2025 අවුරුද්දේ ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඉඳන් පූජ්‍ය පඤ්ඤාකර හාමුදුරුවෝ ඇතුළු භික්ෂුන් වහන්සේලා 200කට ආසන්න ප්‍රමාණයක් ලෝක සාමය උදෙසා පා ගමන බෞද්ධ භික්ෂුන් වහන්සේලා පටන් ගත්තා. ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඉඳන් වොෂින්ටනයේ දක්වා කිලෝමීටර් ගණනාවක් ලෝක සාමය වෙනුවෙන් උන්වහන්සේලා පාගමනින් වඩින්නට පටන් ගත්තා. ඒ පාගමනේ යෙදෙන පූජ්‍ය පඤ්ඤාකර හාමුදුරුවෝ ඇතුළු භික්ෂුන් වහන්සේලා ලංකාවටත් පසුගිය බදාදා සිට ඒ පාදයාත්‍රාව පවත්වන්නට සූදානමින් දිවයිනට ගොඩ වුණා. ඉතින් අපේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එතකම රජයේ පූර්ණ අනුග්‍රහයත් එක්ක ආරක්ෂක අංශවල දායකත්වයත් එක්ක උන්වහන්සේලා පාගමනින් මේ දවස්වල යෙදෙනවා. පුරා දින 7ක් මුළුල්ලේ මේ පාගමන ලංකාවේ යනවා. ඔයා දන්නවද මේ සාම පාගමනේ විශේෂත්වය? ඔය පූජ්‍ය පඤ්ඤාකර හාමුදුරුවෝ උන්වහන්සේත් එක්ක චූටි බලු පැටියෙක් පාගමනේ යනවා. ආලෝකා මුළු ලෝකෙටම ආලෝකයක් වගේ. මේ දවස්වල මුළු ලෝකෙම හිත දිනාගෙන ඉන්න සුනකයා. මෙයා කොහොමද මේ ගමනට එකතු වෙන්නේ? හාමුදුරුවෝ ඉන්දියාවේ කොල්කටාවේ වඩිනකොට පාගමනින් යනකොට පාරක් අයිනක ඉඳපු වීදි සුනකෙක් මේ හාමුදුරු ගොල්ලෝ පස්සේ දුවගෙන එනවලු. හාමුදුරුවෝත් ඉතින් සාමාන්‍යයෙන් බල්ලෝ ඕක පිටිපස්සෙන් ආපු නිසා ගණන් ගන්න නැතුව ගියා. දිගින් දිගටම මේ සුනකයා එන්න පටන් ගත්තලු උන්වහන්සේලාගේ පාගමන පිටිපස්සේ. විශේෂත්වය කිලෝමීටර් 3000ක් විතර පිටිපස්සේ හාමුදුරුවෝන්ගේ පිටිපස්සෙන් මේ සුනකයා දිගින් දිගටම එන්න ගත්තා. මෙයා ගැන දුක හිතලා මේ හාමුදුරු ගොල්ලෝ ට්‍රක් එකකින් සුනකයාව නැවත හිටපු තැනට දාන්න කටයුතු කරත් ඒත් මේ සුනකයා එන්න පටන් ගත්තා. හාමුදුරු ගොල්ලෝ හිතුවා මෙයා කැමැත්තෙන්ම තමයි මේ පාගමනට එකතු වෙන්නේ. ඒ නිසා මෙයාවත් පාගමනට දායක කරගන්න හාමුදුරුවෝ කල්පනා කරා. ඇමරිකාවේ එහෙම දවස් ගාණක් මුළුල්ලේ මේ පාගමන යනකොට මේ සුනකයා අසනීප වුණා කියලාත් වාර්තා වෙලා තියෙනවා. උඹ දන්නවද? ඔය ආලෝක නිසා ලෝකයේ ජාත්‍යන්තර ගුවන් නීති පවා වෙනස් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් තිරිසන් සත්වයන්ට ෆ්ලයිට් එකේ වෙනම පැත්තක් තියෙනවා යන්න. මේ ආලෝක කියන සුනකයා හාමුදුරුවෝ ගාවම වෙනම ආසනයක් එක්ක යවලා තියෙනවා ෆ්ලයිට් එකේ. ඉතින් බලන්න එතනත් ජාත්‍යන්තර ගුවන් නීති පවා මේ සත්වයා වෙනුවෙන් වෙනස් කරලා තියෙනවා. ඔයා දන්නවද මේ සාම පාගමනේ විශේෂ ඔයා දන්නවද මේ සත්වයාව බලන්න පාගමනේ වෙනම විශේෂ වෛද්‍ය කණ්ඩායමකුත් යනවලු. පාරක් අයිනක හිටපු අඳුරේ හිටපු වීදි සුනකයෙක් මේ විදිහට මුළු ලෝකෙටම සාමය පෙන්වන්න ආලෝකයක් වෙන්න ඇවිල්ලා තියෙන හැටි බලන්න. ආලෝකගේ මේ ගමන ලාංකීය ගමන පිළිබඳව විවිධ පුද්ගලයන් විවිධ කතන්දර ඉදිරිපත් කරනවා. මම කලින් කිව්වා වගේ බුද්ධ චීවරයේ සතෙක්ට පුරවන්න, බුද්ධාගමේ දේවල් වලට සත්තුන්ව දායක කරගන්න, ඒ හරහා බුද්ධාගමට අවුල් දේවල් සිද්ධ වෙයි, බුද්ධාගමේ තේරවාදී ක්වොලිටි එක නැති වෙයි. ඔය අනාදී විදිහට විවිධ කයි කතන්දර ලංකාවේ ජන සමාජයේ ෂෙයා වෙනවා. සමාජ මාධ්‍යවල එහෙම අපි දැක්කා. මෙච්චරයි කියන්නේ. මේ හොඳට අහගන්න. බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ බුද්ධ වචනය සෑම සතෙක්ටම තමන්ගේ දරුවෙක්ට වගේ ආදරය කරන්න කියලා බා. තමන්ගේ දරුවෙක්ට වගේ ආදරය කරන්න කියලා. සතෙක් වුණත් හික්මීමකින් තමන්ගේ කැමැත්තෙන් මෛත්‍රිය වඩන්න උත්සාහ ගන්නව නම් ඒක කිසිම ආගමකට නිගාවක් වෙන්නේ නැහැ. මේ සත්වයා මුළු ලෝකෙටම පාඩමක් කියලා දෙනවා.